ඔන්න යාළුවනේ ආයුබෝවන්. අද හම්බුණා අද මුහුදු වෙරළේ පොඩ්ඩක් රෑ ඇවිදිනකොට අමුතුම බෙල්ලෙක්. මේ බෙල්ලන්ගේ කටුනම් ඕනෑ තරම් දැකලා තියෙන නමුත් මේ වර්ගයේ බෙල්ලෙක් පණ තියෙන එකෙක් මම මේ දැක්කමයි. ඔයාලා මීට කලින් මෙහෙම බෙල්ලෙක් දැකලා තියෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න. ටිකක් වෙනස් ස්වරූපයක් තියෙන හින්දා ඉතින් හිතුණා පොඩි වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. බලන්නකො මේ බෙල්ලගේ වෙනස. මම මේ බෙල්ලට කියන නම නම් හරියටම දන්නේ නැහැ. නමුත් ඉතින් උදේට බලනකොට මුහුදු වෙරළේ එක දිගට තනි ඉරක් වගේ ඇඳිලා තියෙන්නේ මේ බෙල්ලා ගියපු පාර කියලා නම් හොඳටම දන්නවා. ඉතින් තව චුට්ටකින් බලා ගන්න පුළුවන්. බලමුකෝ මේ බෙල්ලා තියලා මෙයා ගමන් කරන විදිය. ඉතින් පොඩි වෙනසක් ඒ වගේම පොඩි ලස්සනක් තියෙන හින්දා තමයි අද වීඩියෝ එකක් කරන්න හිතුනේ මේ බෙල්ලා ගැන. ඉතින් ගොඩක් සංචාරකීන්ට මේ බෙල්ලොන්ගෙන් විවිධ නිර්මාණ කරලා අපේ සංචාරක කලාපවල උදවිය සුළුවට ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉතින් ඒවත් එක්කම මතක් කරන්න ඕනේ ඉතින් මේ වගේ බෙල්ලෝ අපි කටුනම් මේ වගේ කියන්නේ ජීවයක් නැති බෙල්ලෝ අප්‍රාණික බෙල්ලෝ ඕනේ තරම් ඔයාලත් දැකලා ඇති මමත් දැකලා තියෙනවා. හැබැයි මෙහෙම මේ පණ පිටින් මේ බෙල්ලෙක් දැකපු පළවෙනි වතාව තමයි මේක. මම දන්නේ නැහැ ඔයාලා නම් සමහර විට මුහුදු බඩ පළාත් තුල ජීවත් වෙනවා නම් මීට කලින් දැකලා ඇති. ඒත් මම නම් මේ එතරම් දැකලම නැහැ. ඒ හින්දා තමයි හිතුනේ වීඩියෝ එකක් කරන්නම ඕනි කියලා. ඉතින් මේ හරි අමුතු වෙනම ලස්සනක් තියෙන ඉතින් බෙල්ලෙක් උදේට මුහුදු වෙරළේ තනි ඉරක් විදිහට ගමන් කරලා තියෙනවා නම් තනි ඉරක් ඇඳිලා තියෙනවා නම් මේ බෙල්ලා ගමන් කරපු මාර්ගය. ඒක තව චුට්ටකින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්නකෝ. එතකොට ඔයාලට මේ බෙල්ලා යන විදිහ ලොකු බරක් උස්සගෙන ඉතින් මේ බෙල්ලා ගමන් කරන ආකාරය බලා ගන්න පුළුවන්. ඔන්න දැන් එයා හිමීට එයාගේ මූණ එළියට දානවා. එළියට දාගෙන බලන්නකෝ. මේ හරි බරක් නිකන් මේ බෙල්ලගේ මේ ඇඟේ තරමට නෙමෙයි බෙල්ලට හම්බෙලා තියෙන කට්ට. ඉතින් ඒක හරි මේ බර කට්ටක්. ඉතින් බලන්නකෝ ඔන්න තව පොඩ්ඩකින් එයා ගමන් ආරම්භ කරන්න හදන්නේ. ඒ වගේම ඉතින් මේ කට්ටත් දරාගෙන මාර වේගයකින් තමයි මේ බෙල්ලා ගමන් කරන්නේ. ඔන්න බලන් ඉන්නකෝ චුට්ටක් මේ මුහුදු වෙරළේ ඉරි අඳින බෙල්ලෝ. ඉතින් ගමනේ මං හිතන්නේ රැට විතරයි වෙන්න ඕනේ. දවල්ට නම් මං දැකලා නෙමෙයි අහම්බෙන් දැකපු සිදුවීමක් හින්දා තමයි මේ වීඩියෝ එක දාන්න හිතුනේ. මෙන්න මෙයාගේ ගමන. කියන්නේ මාර ගමනක්. ඔන්න බලන්නකෝ ඉතින් මේ හරි බරක් උස්සගෙන ඔන්න ඔයාලට පේනවා ඇතින අර ඉර ඇඳෙනවා. එයාගේ කට්ටේ අවසානයේ අර උලහරිය පොළවේ වදිනකොට ඉර ඇඳීගෙන යන්නේ. ඔන්න බෙල්ලගේ ගමන. ඉතින් මට ගොඩක් අමුතු දෙයක් හින්දා තමයි මම මේ වීඩියෝ එකක් කරේ. ඔයාලටත් පෙන්වන්න ඕන නිසා ඉතින් වීඩියෝ එකක් දාන්න හිතුණා. ඉතින් ඔන්න කවුරු හරි දන්නවනම් මේ බෙල්ලට කියන නම කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක බලලා. ආයෙත් එහෙනම් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.